ආයුබෝවන් පිළිවෙලකට මගේ channel එක ගැන තවත් එක්ක වීඩියෝ එකකට. ඉතින් අද අප්ලයි කරන්නේ Free Fire. ඉතින් මම මේ Free Fire ගැන වැඩි විස්තර දන්නේ නැහැ. විස්තර හැලිබෙරගතුව තමයි ඉතින් ඉන්නේ. හරි guys, ඉතින් මගේ level 10 account එකක් තියෙන්නේ. මගේ කලින් මේ channel එක පටන් ගන්නත් කලින් තිබ්බ level 50 ගාන account එකක්. ඊළඟට මට එපා වෙලා මම Free Fire delete කරා. ඊළඟට අපි කට්ටිය ගහන ඉඳ මාත් පටන් ගත්තා. මේ ලක් රොයල් එකේ මට 아무තු කාඩ් එකක් හම්බුනේ. ඉතින් මම එක ස්ප්‍රින්ට් එකක් දෙන්න ගියා. අපෝ නැගිලා ඉතලා මම BR ගහන්නේ නැහැ. දැන් ලෝන් ඔෆ් ගහන්නේ. ඉතින් ගැම්මට ගහන්න ඕනේ ඈ. ඉතින් guys SL Gaming Devil ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. ඔයාලට පේන account එක. එනම් වෙනසක් නැහැ. ඉතින් එකේ මොට් එකයි තියෙන්නේ. දැන් ඉතින් හොනස්කොත් 92ක් තියෙනවා. headshot rate එක හොඳට දාගන්න ඕනේ. ඔය තියෙන ඔය මොට් එක අපිලු මේ මොකද්ද මම කියන්නේ අමතක වුණා. ඉතින් ඒක ඕනේ නැහැ. ඉතින් තව කියන්න තියෙන channel එකට like එකක් දාලා subscribe දාලා ඉතින් ගොඩක් කටේ subscribe කළොත් ඉක්මනින් subscribe නගිනවා. ඒකින්ද පටගාලා නගින්න. ඒක විතරක් නෙමෙයි මම කියන්න ගියේ double shooting ගන්න තියෙන්නේ. මගේ කලින් account එක නැති වුණා. ඒ කියන්නේ Free Fire account එක නෙමෙයි මේ account එක. YouTube account එක හැබැයි ගන්න දෙයක් නැහැ. ගන්න ගොඩක්ම try කරා. දවස් 5ක් විතර try කරා. හැබැයි ආයෙ ගියේ නැහැ. YouTube වීඩියෝත් බලන්න බැරි වුණා. ඉතින් ඊළඟට මං හදාගත්තා. හැබැයි account එක නැති වුණා. කමන්නේ. ඒ Free Fire නෙමෙයිනේ. ඒ YouTube account එකනේ අනිවාර්යයෙන්ම ඔයාලා සබ් පාරක් දීලා channel එක ගොඩට ගන්න එන්න කලින් YouTube account එක subscribers ලා 200 ගාණක් හිටියා. කමන්නේ අපි කොහොම හරි ගේම ගමු. මම පළවෙනි එක නම් කෑවා. දැන් අර ප්ලේන් එක උඩින් ගියාම කනවනේ. දැන් මැදිරි කියලා කනවනේ. ඉඳපන් තියනවා යකෝ. මම ඉතින් බොටා වගේ ගහන්න මම දන්නේ නැහැ. කට්ටිය කියන ඉතින් වචන මම පාවිච්චි කරලා මේක ගහන්නේ. හරි. මම එතන ලක්ෂ අම්බෝ හෙඩක් යකෝ ගැම්මක් තමයි. ඔන්නම කරන්න guys දිනකට පස්සේ. එකට එකයි දැන් ඔන්නෝසොන්නගේ ඔන්නෝසොන්න නෙමෙයි මේක. අපිට දැන් තුවක්කු දාගන්න තියෙන අපි ග්‍රෝස් එක දාගමු. මම දාන්න තියෙන one tap. මම ගොඩ කාලෙක one tap දාගත්තා. තව 아무තු තුවක්කු දාගත්ත මට ඒක නම් බලාගන්න බැරි වුණා. හරි ගැම්මට ග්‍රෝස් එකෙන් ගහමු ඈ. ග්‍රෝස් එක දාගන්න ග්‍රෝස් ගැම්මත් තමයි යකෝ ග්‍රෝස්. මේ අර සංගීත තොප්පියලු සංගීතේ මියුසිකල් එක මම දාගත්තා. අල්ලපන් හෙඩ ඔන්න වැඩ කරන බලගෙන වැඩ දැක්කනේ හෙඩක් තියලා මම අල්ලන්නේ. ලන්න 2 වගේ. හරි guys ග්‍රෝස් එකෙන් ගහන්නේ ග්‍රෝස් එකෙන්. කවුද හැරි බැලේ නැහැ ග්‍රෝස් එකෙන් ගහන්නේ. රෙකෝඩ් වෙනවා. හරි අපි ගැම්මට ගිහලා දැන් ගහන්නේ. අම්බා හෙඩක් නේ මල්ලි හෙඩ් කාරේ කියලා කිව්වත් නිවැරදි. පළවෙනි එක කෑවා. ඒක වෙනම කතාවක්. හරි ඉතින් දැන් මෙතන ටීවී එක දාලා තියෙනකොට ටීවී එක ගෙනහා දන්නේ නැද්ද ඉතින්. බලන්න හිට අපේ ගෙදර අවුරුදු ඒ තරම් නෙවෙයි ලැබුවා වූ නවසර වරදුනාට මල්ලි නවසර නෙවෙයි ලැබුවා වූ සුබ අලුත් අවුරුද්ද සාමයේ සතුට පිරි ඔබ සැමටම සෞභාග්‍ය කිරියෙන් පැණයෙන් ඉතිරෙන සුබම අලුත් අවුරුද්දක් වේවා. ඉතින් ඔයගොල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අවුරුද්දට නැකත් චාරිත්‍ර එහෙම කරනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. තාම නෑනේ ඉතින් කියන්නේ. අන්න මෙඩ්ඩක් ගහගන්නවා. හරි guys ඉතින් රතිඤ්ඤාවක් දාලාම එහෙම වැඩි පටන් ගන්න. ඔය පොඩි ළමයි රතිඤ්ඤා දාන්න යන්න එපා. විසිල් කුරක් එහෙම පත්තු කරාට අවුලන්නේ. හැබැයි අත පුච්ච ගන්න එපා. හොඳින් දාන්න ඕනේ ඒවා. දැන් හොඳට පරිස්සම්. හරිද දැන් ගේමට ටරවල තින්නේ. අම්බෝ මම මේ හෙඩක් කරනවා බලන්න. ඩිසර්ට් එක හුරුද. දැන් කනේ හුරු නැති තුවක්කුවෙන් ගැහුවා යකෝ හෙඩ. හුරු නැති තුවක්කුවෙන් ගැහුවේ හෙඩ. තේරුණා දාන්න එහෙමයි වැඩෝ. දැක්කනේ වෙස්ට් පොයින්ට් එක. ගැම්මක් තමයි. හරිදින් අයිකොල්ලා ගේම සෙන්ටර් වල තියෙන මැච් පොයින්ට් එක ඈ. අර එන්නේ ගොබ්බයා අඩෝ 37 67
අඩෝ හෙල්ප් එකක් බෑලා හරි මං අර සංගීත තොප්පිය වගේ එක දාගත්තා. කැස්සගේ අඩෝ ඔතින් ගහලා මැරුවානේ. අඩෝ අතින් ගහලා මැරුවේ කමන්න දෙකයිනේ මැච් පොයින්ට් එක මැච් පොයින්ට් එක. හරි දැන් බලමු ගන්න තුවක්කුව. හරි මට ස්කින් එකක් තියෙනවා අයිකෝන් එක වන් ටැබ් එකම දාගමු. වන් ටැබ් එකෙන් ගහන්නේ මට මේ ස්කින් තියෙන තුවක්කුවක් තියෙනවා නෑ දැන් දාගන්න එක. මැච් පොයින්ට් එකට ඔන්න අපි මේකක් වගේ එකක් දාගන්නමු. ඔයකෝ අන්න දෙන්න දාගමු. හරි ගයිස් අනුත් මට දැම්ම එකක් ඉස්සරහා ඉන්න අරින් අඩෝ අර කන්ටේනර් එක වගේ නැග්ගා. හරි මම එතනට දැම්මා. අඩෝ වරතන නේදනේ. හරි අම්බෝ කනවා මල්ලි. අඩෝ මෙඩක් ගහගෙන දීලා. අඩෝ මෙඩක් ගහගෙන දීපා අඩුවරු අතින් ගහනවා. හරි සංගීත තොප්පිය වගේ එක දාන් යන්නේ. හරි ගයිස් සද්දවත් දැනගන්න ගණන් ගන්න එපා. කෑව නේද කෙවිල්ලක්. කමන්න උතු ගහන අතරයි මම ඉදිරියෙන් ඉන්නේ. හරි දැන් ගහනවා. දැන් මගේ බලේ පෙන්නනවා. කැමර එන්න ඕනේ. ඌත් බඩ ඩැමේජ් ටිකක් අඩුවෙන් කරලා තින්නේ. අඩුවෙන් වැඩිද දන්නේ වන් ටැබ් එකෙන් ගහමු. මේක නම් ගහනවා ඈ. අලමු. කොයිද බම්මු වටේ දුවන්නේ? කොයිද බම්මු? අන්න අර කන්ටේනර්ස් අඩුවේ 38ක් දුනා. හරි කන්න තමයි වෙන්නේ අකෝ පුතා. අඩුවරු අරකක් දැම්මා. ඔය තවයක් දාන්න යන්නේ. හරි ඉවරයි. අඩෝ කෑව නේද? හරි පුතා මං මේ විහිළුවක් කණේ කරේ විහිළුවට එකක් දෙන්න හැදුවේ ඌ වැඩෙද්ද කියලා බලන්න. හරි දැන් නම් මේක ගහනවා ඉතින් මම. හරි මගේ තුවක්කුවක් අපි දාගමු. හරි අපිට තුවක්කුව ගන්න දෙනවා. අපි දාගමු. මට ස්කින් එකක් තියෙනවා දාගමු. ඔයිදින පිටිපස්සේ තියෙන ස්කින් එක තියෙන එක. හරි ගයිස් කැමර බෝ ස්කින් එක තියෙන එක දාගත්තා. හරි එකක් දැම්ම අපි. ඉතින් සද්දෙත් දැනන වැඩි ගණන් ගන්න එපා. අපි සංගීත තොප්පිය වගේ එක දාගමු. මට ඒකට කියන්නම සංගීත තොප්පිය කියලා. ඉතින් වැඩි ගණන් ගන්න එපා. සංගීත තොප්පිය උනත් මොකද? අර බලල්ල වගේ එකට. ඔබම වටේ නේද අර ඉන්නේ. අඩෝ පව් මල්ලි. එඩක් නේ මල්ලි. මම කිව්වා දිනනවා කියලා. ඉතින් මෙතනින් අපේ ගේම් ප්ලේ එක ඉවර වෙනවා. බලමු මට ඩැමේජ් කියලා. අයියෝ 1103යි මම උඩ 1710 උත්සාහපේක්ෂව කළා. ගැන්නෙන් වැඩේ කරන්න ඕනේ. හරි ඉතින් මට මේවත් හම්බුණා ඔක්කොම හම්බුණා. හරි ගයිස් අද වීඩියෝ එක අදට අපි ගියා චීස්